රත්තරපුරේම හොඳ ගලක් ගන්න බෑ රුපියල් ලක්ෂෙන් උඩ කියනවා රෆ් එක. ඒතකොට කැරට් දෙක එහෙම වුණොත් වෙන ගණන්. කැරට් තුනේ ගල් යනවා රත්තරපුරේත් රුපියල් ලක්ෂ 10ටත් යනවා. ලක්ෂ 5ටත් තියෙනවා. කැරට් දෙකේ ගල් එහෙම. නැචරල් බ්‍රූ මං කියන්නේ කැපිච්චක් තියෙනවා ඒ ගණන් වල. ඒක රිස්ක් එකයි. නෑ නැචරල් එකදී රිස්ක් එක රිස්ක් එකක් නෑ. ගල බලන විදිය මෙහෙමයි තව ඕගලන්ට තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දවස් 6න් මේක ඉවර කරන්න බෑ. තව ඕකේ තියෙනවා තඹ කොවංගු කියලා එකක්. කොවංගු ಜಾති කීපයක් තියෙනවා. තඹ කියලා. ඒතකොට ඒක කැපුවෙන් පස්සේ ගල ඩල් වෙනවා. අපිට පේන්නේ නෑ. ඒක නිකන් රූටයිල් වගේ තමයි පේන්නේ. නමුත් කොපර් කලර් එක. ඒ වගේ තියෙනවා. පොඩි දේවල් ටිකක් නැචරල්. හැබැයි මේකේ ඕගොල්ලන් පොඩ දැන් මේ ගල් අත ගගා ඔයා වගේ පොඩ බලන්න ඕනේ බිස්නස් එකට. නොකරත් බෑ. හැරණියාක මාකට් එකට යන්නකො නිකන් බහැලා ඉන්නකො දවස් දෙක තුනක්. එතකොට ඔක තේරෙයි ඔයගොල්ලන්ට. නැත්තම් ඊට පස්සේ කනෙක්ෂන් එක හදාගෙන ඕගොල්ලන් ඒත් තිබ්බොත් මට කියන්න. ඔයගොල්ලෝ රික්වයර්මන්ට්ස් තිබ්බොත් මම හොයලා දෙන්නම්. මටත් දෙන කට්ටිය ඉන්නවනේ. එහෙමනම් පළුදු ගාපු කල් ටිකක් ගන්න. බෙස්ට් තින් ඉස් දැක් කුච්චනම. නැචරල් වල ප්‍රසමාකට ෂේප් හදපුවක් තියෙනවා. වැඩ කරන්නේ නැත්නම්. පුෂ් කරන්න නැතුව ෂේප් එක විතර හදලා තියෙනවා. සමාන කර තියෙනවා. ඒක රත්තරපුර මාකට් එකේ නෑ. රත්තරපුර අඩුයි. ටෙක්නිකල් සර්විස් දෙන්න ඕකේ වෑන් එක කරන් හිටෝ ඒ ටික ඔක්කොම සෙටප් කරන් හිටෝ මිනිස්සු එන්න දුන්නා චෙක් කරන්න. ඒ ඕගොල්ලන් වගේ අලුත් කට්ටිය ඉතින් හැම වෙලේම නැහැනේ ඒකනේ වැඩේ. අලුත් එක්කෙනෙක්ට ඇත්තටම වුණා වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ගල අඩුම තරමේ හරියට බලලා ෂේප් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් වැඩේ කොට. ඒක අන්න ඒක අඩුම තරමේ දැන් මම කරන්නේ මගේ දැන් මං වෙනුවෙන් ගල් ගන්න කට්ටිය ඉන්නවා රත්තරපුරේ. රත්තරපුරේ ලංකාවේ කොහරි මං වෙනුවෙන් ගල් ගන්න කට්ටියක් ඉන්නවා. ඒතර මං ඒගොල්ලන්ට කියන්නේ ඒක බඩ බල්ලා කියන්න කියලා. ඒතර එයා වතුරේ දාලා බල්ලා ඒව කියලා දැන් මෙදින් දැන් මේ උදාහරණයක් මම මේ ළඟදී කරපු ගල. එයා දැන් එකපාරක් මට ඒවල තිබ්බා ගල නිකන් මෙහෙම ටෝච් එක ගහලා ඒවල තිබ්බා. බල්ලා තියලා මෙන්න මෙතන පළොත් තියෙනවා. ඉතින් මං හිතුවේ එහෙම හරියන්නේ නැහැ. මේක වතුරේ දාන්න. වතුරේ දාලා කරකවල මට ඒවන කොහොමද පේන්නේ කියලා. මං කිව්වා එහෙම ගිහලා බලන්න. ඒතර ඒ ටික බල්ලා තමයි ඊට පස්සේ මම තීරණය කරේ මේක ගන්නවද නැද්ද කියලා. හරි. දැන් මෙන්න මෙහෙම මේ නැචරල් කැපෙන බ්ලූ එක. මේ පිටින් දැන් මේ හොඳ පාට තියෙන මේ සයිඩ් එකේ මැද්දේ හරිනම් තියෙන මේක දැන් මේ ක්‍රිස්ටල් ෂේප් එක අපිට පේනවනේ. පොඩි සෝනින් එකක් තියෙනවා. නමුත් ඒ සෝන් එක යවා ගන්න පුළුවන්. පොඩ්ඩක් වාක්කුව හරවලා කැපුවාම චුට්ටක් හරවන්න ඕනේ. එක පැත්තට හොඳ පාට පේනවනේ. දැන් මේ ගල හෙට එනවා මෙහෙට. මම ඒ ගල ගත්ත ඇත්ත. මේක ලක්ෂ 30යි. කැරට් 16යි. දැන් මේ ගල මේක හොඳටම හොඳයි. ඒකට අපිට වතුර දැම්මම තමයි මේකේ ගලේ පුරා තියෙන ඌරලේ කියලා කියන්නේ අපි. ඌරලේ පේන්නේ. නිල් ඌරලයක් තියෙන හොඳ. සමහර ගල් වල ඌරලේ තියෙන වටේ. ඒකට ගල ගෑවිලා අපි ෂේප් කරනකොට පාට ගිහින්. මේක බලන්නම ඕනේ. ගල් බලන්න නැතුව නිකන් මගෙන් උපදේශ අරගෙන මේ ගොඩ දාන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙයි මේක. මේ දැන් එයා මුලින් එවප එක. දැන් මෙතන පේනවද මේ පළුද්ද මේ? ගල් දෙකට තමයි වැඩ කරන්න වෙන්නේ. එක පැත්තක ඒකට මේ අඩිය පැත්ත මෙහෙම එන්නේ. මෙහෙම තමයි ගල බලන්නේ. අර පළොද්දෙන් ගෑවෙන් පස්සේ කැරට් 6ක විතර ගලක් වැඩ කරගත්තා. දැන් මේක 60ක් 70ක් ගෑවෙන්නේ නැහැ. දැන් මෙහෙම කහ ටෝච් එක ගහනකොට එහෙම තමයි පේන්නේ. ඔය සුදු ටෝච් එක. කහ ටෝච් එකෙන් ගහලා ගලක් ගන්න කියන්නේ කහ ටෝච් එකයි සාමාන්‍ය ඩේ ලයිට් එක. නැත්නම් සන් ලයිට් එක නෙමෙයි බලන්න කියලා කියන්නේ ගලේ තියෙන හරි පාට බලා ගන්න. කහ ටෝච් එකෙන් බලනකොට සමහරක් වෙලාවට අපිට පාට අඩුවෙන් පෙනුනත් එක ස්ටෙප් එකක් හරි අඩු තරමේ වැඩි වෙන එක තමයි වෙන්නේ. තේරෙනවද? සුදු එකෙන් බලලා ගල් ගන්නදී ගල් පරාද වීමේ සම්භාව්‍යතාවය වැඩි. ඇයි ඒ? සුදු එකට ටිකක් වැඩිපුර පෙන්නනවා පාට. මෙන්න මේක තමයි මේකේ තියෙන ඩෝසේ මේ. අර තියෙන ක්‍රැක් එක. ඒක යටට බහැලත් නැහැ. මෙහෙම. හරියටම ක්‍රිස්ටල් ෂේප් එක. දැන් අපි දැන් මෙයා මේ අල්ලන් ඉන්නේ වටේ. ඔව් ඒ ෂේප් එක තමයි එන්නේ. මෙදින මේ ගලේ ඩෙප්ත් එක. මේක තමයි මූණේ එන්නේ. ක්‍රිස්ටල් හැඩේ පේනවද ඔයගොල්ලන්ට? බාප්පු බලන්න පුළුවන්. ඒක තමයි අර කලින් එකේ අපිට දිලිසීම ඇති වුණේ. දැන් මේකේ මේ අට එකේ මෙන්න මෙතන දැන් මම පෙන්නපු මේකේ මේකේ දිලිසීම තියෙන්නේ මේ වතුර දැම්මහම මේකට අපි කියන්නේ ගෙවුඩ තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සුදු පාට ඒ ක්‍රිස්ටල් එකේ හැඩයට හැදිච්ච හරියක් තියෙනවා ලාව. දැන් මම කිව්වා යාට මේ ගෙවුඩ ටික අපි ගාලා කැපිලෙද්දි මේකේ බොඩි එකේ අණුව පාට ගහනවා උඩට. ගහද්දි මේකේ ඒ ගෙවුඩ ටික පේන්නේ නැහැ.